හොඳයි මේ වීඩියෝ එකකින් අපි කතා කරමු මේ සාමාන්‍යයෙන් හැමෝටම තියෙන ගැටලුවක් තමයි දැන් ඔයගොල්ලෝ මොකක් හරි ප්‍රොඩක්ට් එකක් තෝරගත්තට පස්සේ ඒ ඔයගොල්ලෝ ගේන ප්‍රමාණය ලංකාවට ගෙන්න ගන්නදී කොච්චර කොස්ට් එකක් යයිද කොච්චර මුදලක් යයිද කියන ගැටලුව තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අපි භාණ්ඩයක් තෝරගත්තට පස්සේ භාණ්ඩේ මිලත් එක්කම අපි මෙතනදී දන්නවා දැන් කියන්නේ ලංකාවේ රේගුවෙන් එක නිදහස් කරගද්දී ලංකාවට අදාළ කරන බදු මුදල් ගෙවලා තමයි ඒක නිදහස් කරගන්න ඕනේ. එතකොට කාගෝ සර්විස් එකට යන යම්කිසි ගාණක් තියෙනවා. ඒ මුදල ගෙවන්න ඕනේ. එතකොට මෙතනදී මේ මුදල තීරණය වෙන යම්කිසි නිර්ණායක කීපයක් තියෙනවා. මම ඒක ඔයාලට ඕගොල්ලන්ට මේ පැහැදිලි කරලා දෙන්නම්. ඒ ගණන් කොහොමද තීරණය වෙන්නේ කියලා. එතකොට දැන් අපි සාමාන්‍යයෙන් එයා කාගෝ ගේනවා නම් මොනවා හරි අර මං කලින් වීඩියෝ එකේදී පෙන්නලා දීලා තිබ්බ ඒ දාපු ඕඩර් එකක්. ඒක එයා කාගෝ ගෙන අපු එකක්. එතකොට එයා කාගෝ ගේනවා නම් එතනදී වෙන්නේ අපි ගේන අයිටම් එකයි ඒ අයිටම් එකට අදාළ වෙන බරත් එක්ක තමයි සාමාන්‍යයෙන් මේ ගාණ තීරණය වෙන්නේ. ඉතින් සාමාන්‍ය බිස්නස් එකක් කරන්න එයා කාගෝ ගෙනාවොත් ඒක ටිකක් අමාරුයි. ඒ කියන්නේ සාමාන්‍ය කිලෝ එකට වැඩි ප්‍රමාණයක් අල්ලන දෙයක් ගේනවා නම් එයා කාගෝ ක්‍රමයේදී ලාභයි. නමුත් එහෙම නැතුව ගෙනාවොත් අපිට එයා කාගෝ ක්‍රමයේදී ඒක මේ අවාසි. එයා කාගෝ දෙයක් ගේන්න පුළුවන් එහෙම ගැටලුවක් නැහැ. එතකොට අපි යා කාගෝ ගේන්නේ සාමාන්‍යයෙන් ගේනවා නම් කිලෝ එකකට වැඩි ප්‍රමාණයක් කරන දේවල් බිස්නස් වලදී ගේනවා. එහෙම නැත්නම් හදිසි දේවල් මොන හරි තියෙනවා නම් ඒවා යා කාගෝ ගෙන්න ගන්නවා. ඒ වගේ තමයි යා කාගෝ ක්‍රමය අපි ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ. එහෙම නැතුව සාමාන්‍යයෙන් අපි බිස්නස් වලට බඩු ගේනවා නම් සීකාගෝ කියන නැවේ ගේන ක්‍රමය තමයි පාවිච්චි කරන්නේ. ඉතින් නැවේ ගේන ක්‍රමයේදී දැන් ගොඩක් කට්ටිය අහනවා මම ඒ කියන්නේ මට කෝල් කරලා අහන ප්‍රශ්න තමයි මම රුපියල් 50000ක බඩු ගත්තොත් මට කීයක් යයිද? ඉතින් ඒකට කෙලින්ම ඇත්තටම උත්තරයක් දෙන්න බෑ. ඒකට හේතු තියෙනවා. මම ඔයගලන්ට පැහැදිලි කරන්නම්. මේ කියන්නේ නෙවෙයි ගෙනින්දි සීකාගෝ ගෙනින්දි මෙච්චර ගානක. ඉතින් ගාන කියලා අහනවා මෙන්න මේ ගානට ගෙනාවොත් මේ කීයක් යයිද කියලා ඉතින් අහනවා. එතකොට ඒකට දැන් සාමාන්‍යයෙන් භාණ්ඩ අපි ගෙන්න ගද්දී නෙවෙයි ගෙන්න ගද්දී ඒ භාණ්ඩ වලට මෙහෙන් කොස්ට් එක කියන්නේ කාගෝ ක්ලියර් කරලා ගන්න යන වියදම තීරණය වෙන නිර්ණායක කීපයක් තියෙනවා. ඒ තමයි සාමාන්‍යයෙන් අපි ගේන පාර්සලේ බර ප්‍රමාණය, එතකොට සයිස් එක. ඒ කියන්නේ උස, එතකොට දිග ඒ දේවල් බලපානවා. ඒකට කියන්නේ CBM. ඒ කියන්නේ CBM ප්‍රමාණය අපි අනිවාර්යෙන් බලන්න ඕනේ. ඊට අමතරව ගේන අයිටම් එක අනුව ලංකාවේ රේගු නීතිය අනුව SH කෝඩ් අනුව එක් භාණ්ඩ වලට සාමාන්‍යයෙන් ගෙවන්න ඕනේ බදු මුදල් තීරණය වෙනවා. හොඳයි. දැන් සාමාන්‍යයෙන් අපි එහෙම සීකාගෝ ක්‍රමයට භාණ්ඩ ගෙන්නව ගන්න ඕන නම් සැපයුම් කරුවෙක්ගෙන් ගන්න ඕනි විස්තර මොනවද කියලා අපි පොඩ්ඩක් මෙතනදී බලමු. හොඳයි. දැන් සාමාන්‍යයෙන් දැන් ඔයාලා දන්නවනේ දැන් මොකක් හරි භාණ්ඩයක් ගෙන්න ගන්න බැලුවට පස්සේ ඒක සම්පූර්ණ chat එක මෙන්න මෙතන ඕගොල්ලන්ගේ මැසේජර් එකට එනවා කියලා හිතින් ඕන සප්ලයි කෙනෙක් එක්ක chat කරාට පස්සේ ඒ chat එක දිගටම කරගෙන යන්න පුළුවන් කැමති වෙලාවක එයාගේ chat එක එතෙන්ට එනවා. ඉතින් ඕගොල්ලන්ට මෙතන මැසේජර් එකට ගියාට පස්සේ මේ විදිහට ඔයගොල්ලන්ගේ chat කරපු ටික පේනවනේ. එතකොට මේ chat එකේදී ඒගොල්ලන්ගෙන් ගන්න ඕනේ විස්තර තියෙනවා හරියට කොහොමද අපි මේ ඕඩර් එකක් දාද්දී ඒ කියන්නේ යා කාගෝ වලටයි සීකාගෝ වලටයි සීකාගෝ වලදී අවශ්‍ය කරන දේවල් මම ඒ ටික පෙන්නන්නම්. ඉතින් මෙතන මම බලලා තිනවා මෙන්න මේ ස්ලිපර්ස් වලට මම ඔයගොල්ලන්ට මේ උදාහරණ කියන්නේ. එතකොට මේ ස්ලිපර්ස් ගෙන්න ගන්න තමයි යාගෙන් මම විස්තර අහලා තියෙන්නේ. එතකොට මෙතන මේක මේ කියන්නේ අපි කොහොමද එයා කාගෝ ගේන්නේ නැහැනේ බිස්නස් එකකට මේ දේවල් ගේනවා නම් අපි මේක සීකාගෝ ක්‍රමෙන් නැවේ තමයි ගේන්නේ. එතකොට මම එයාත් එක්ක chat එක දාපු chat එක තමයි මෙතන තියෙන්නේ. සාමාන්‍යයෙන් දැන් මෙතනදී ඕගොල්ලන්ට මම කියන්නේ සීකාගෝ ක්‍රමයට භාණ්ඩ ගෙන්නද්දී හරියට සප්ලයි කෙනෙක්ගෙන් ගන්න ඕනේ විස්තර මොනවද කියලා. එතකොට ඒ විස්තර ටික අපි හරියට ගත්තොත් තමයි අපිට මෙහෙන් ක්ලියර් කරලා මේ බට් ටික ගන්න කීයක් යනවද කියලා මුලින් ගාන බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඒක කන්ෆර්ම් නම් විතරයි අපි මේ බට් ටික ගෙන්න ගන්න. දැන් ඔයාට ඔයා ගෙන්න ගන්න හිතන භාණ්ඩ ටික ඔයාට සාධාරණයි නම් කියලා හිතුනොත් නේ ගෙන්න ගන්න. ඒ කියන්නේ මේකට යන මිල බලන්න ඕනේ. ඊට පස්සේ මෙහෙන් ක්ලියර් කරගන්න යන මිල බලන්න ඕනේ.
එතකොට ඒ සම්පූර්ණ ගේන කෑලි ප්‍රමාණය ඒ සම්පූර්ණ ඔයාගේ වියදමෙන් බෙදුවට පස්සේ එන ගාන ඔයාට සැටිස් නම් තමයි ඉතින් ඒ වට්ටුවේ ගෙන්න ගන්නේ. ඉතින් මෙතනදී මම කියන්නම් සාමාන්‍යයෙන් දැන් තව දෙයක් කියන්න තියෙනවා මේ සප්ලයි කෙනෙක් එක්ක ඔයගොල්ලෝ chat කරද්දී මුලින්ම දැන් ඔයාලට සමානලාට පොඩි ප්‍රමාණයක් අවශ්‍යතාවය තියෙන වෙන්න පුළුවන්. නමුත් අපි මේ සප්ලයි පොඩ්ඩක් හැන්ඩල් කරගන්න ඕනේ. එතකොට එයාගෙන් දැන් මුලින් අපි ලොකු ප්‍රමාණයක් ගන්න විදිහට තමයි බොරුවට හරි අහන්න ඕනේ. එතකොට දැන් මිල තව ටිකක් අඩු කරගන්න පුළුවන්. දැන් ඕගලන්ට හැම වෙලාවෙම දැන් මෙතන දැන් සාමාන්‍යයෙන් මෙයාලා මිලක් දාලා තිනවනේ. මේ විදිහට මෙච්චරක් ගත්තොත් මෙච්චරයි ඊට වඩා ගන්නවා නම් මෙච්චරයි කියලා හැම මිලක් තියෙනවා. දැන් අපි මේ මිලටම නැතුව අපි බලන්න ඕනේ මෙයාගෙන් තව ටිකක් මිල අඩු කරගන්න පුළුවන්ද කියලා මෙන්න මේ chat එකේදී. එතකොට මේ chat එකේදී යාට කියන්න පුළුවන් මම මෙච්චර ලොකු ප්‍රමාණයක් ගන්නවා මේ මට දෙන්න පුළුවන් මිල කොච්චරක්ද කියලා අහලා ඔයාට පුළුවන් පස්සේ ඒක වෙනස් කරන්න. ඊට පස්සේ කියන්න පුළුවන් දැන් අපි ඉස්සෙල්ලාම තමයි ගනුදෙනු කරන්නේ. ඉතින් මේ ඒක නිසා මම මුලින් ඔයා ඊට පස්සේ ඔයාගේ තැනට ආපහු එන්න ඕනේ. දැන් ඔයාට අවශ්‍ය කරන කොටස ඒ කියන්නේ ප්‍රමාණය තියෙනවනේ. ඒ මුලින් මෙච්චරක් ගන්නම්. ඒක නිසා මට මේ මිල ඔයා මිල සංශෝධනය කරලා මේ මිලට දෙන්න. ඊට පස්සේ මම වැඩි ප්‍රමාණයක් ඔයාගේ මිලට ගන්නම් කියලා. එහෙම මේ මිල ගණන් වෙනස් කරගන්න පුළුවන් මේ සප්ලයිත් එක්ක පැහැදිලි සම්බන්ධතාවයක් තියාගෙන ගියොත්. ඒ කියන්නේ ඔයා එකපාරටම බඩු ගන්න යන දවස් දෙකක් තුනක් chat කරනවා. එයත් එක්ක පොඩ්ඩක් එහෙම අර මිත්‍රශීලීකමක් තියාගෙන දවස ගානේ හරි පොඩි මෙසේජ් එකක් දාලා එයාව පොඩ්ඩක් තියාගන්න එහෙම දැනගන්න ඕනේ. ඊට පස්සේ මේ මිල ගණන් වෙනස් කරගන්න පුළුවන් මේ සප්ලයිලත් එක්ක. ඉතින් මේ දාලා තියෙන මිලටම අපි බඩු ගන්න ඕනි කියලා එකක් නැහැ. අපිට ওই ක්‍රම වලින් මිල ගණන් එයත් එක්ක කතා බහ කරලා වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේ ඔයගොල්ලන්ට මේකම පැහැදිලිව සරලව තමයි මේ දේවල් හැමදේම කියලා දෙන්නේ. කොහොමද මේ වැඩේ හරියට කරගන්න කියලා. ඉතින් මේක කරද්දි අපිට දවසින් දෙකෙන් කරන්න බෑ කෙනෙක්ට. ඒ කියන්නේ මේ අලුතෙන් එන අයට දවසින් දෙකෙන් කරන්න බෑ. පොඩ්ඩක් මේක මේ හරියට වැඩේ ඉගෙනගෙන මේකට පත්තියක් වුණාට පස්සේ තමයි මේ ඉම්පෝට් කියන දේ කරගන්න පුළුවන්. කලබලයට කිසිම දෙයක් එහෙම කරගන්න අමාරුයි. ඉතින් මේ කියලා දෙන දේවල් හරියට ෆලෝ කරන්න එහෙම කරාට පස්සේ මේක ලොකු අවුලක් නැතුව ඔයගලන්ට කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ මම මෙයත් එක්ක මේක chat කරලා තියෙනවා. මේ chat එකක් දාපු එකක්. ඊට පස්සේ මම මෙතන අහලා තියෙනවා මේ CBM එකක් ගෙන්න ගන්න තමයි මම බලලා තියෙන්නේ. කියන්නේ CBM එකට ගාන කොච්චරක්ද කියලා මෙයාගෙන් අහලා තියෙනවා. එතකොට දැන් ඕගොල්ලන්ට මම කියන්න ඕනේ CBM එකක් කියන්නේ කොච්චරක්ද කියලා. සාමාන්‍යයෙන් නැව්වකින් බහන්න ගෙන්නද්දී ඒ කියන්නේ සීකාගෝ ක්‍රමයේදී CBM එකක් කියන්නේ මීටරේ පෙට්ටියක්. ඒ කියන්නේ මීටරේ පෙට්ටියක් තමයි CBM එකක් කියන්නේ. එතකොට CBM එකට අල්ලන ප්‍රමාණය තියෙනවනේ. එතකොට මෙයා කියලා තියෙනවා CBM එකට මෙතන දාලා තිනවා chat එකට 420ක් මේ ස්ලිපර්ස් අල්ලනවා කියලා. එතකොට ඔයාලට මේ CBM එකක් ගන්නම ඕනි කියලා එකක් නැහැ. ඒ කියන්නේ CBM එක මෙතන ඊට පස්සේ ලොකු කොස්ට් එකක් යනවනේ CBM එකක් කියන්නේ. එතකොට මේ මීට වඩා අඩු ප්‍රමාණ උනත් ගන්න පුළුවන්, ගෙන්න ගන්න පුළුවන්. නමුත් මෙතනදී වාසිය වෙන්නේ මේ සීකාගෝ ක්‍රමයට ගෙනෙද්දී අපි ගන්න ප්‍රමාණය CBM එකකට වඩා CBM එකක් හෝ ඊට වඩා වැඩි වෙනවා නම් ඉතින් අල්ලන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට අපිට යන කොස්ට් එක අඩු වෙනවා. එහෙම දෙයක් තියෙනවා. ඒ කියන්නේ CBM එකට අඩුවෙන් යද්දී සමහරලාට පාඩු සිද්ධ වෙන්න පුළුවන්. ඔයාලට පුළුවන් නම් ඒ කියන්නේ මේ CBM එකක් ඒ කියන්නේ නැවුමකින් බහන්න ගෙන්නද්දී අර එයා කාගෝ ක්‍රමයට වගේ දැන් කියන්නේ යම් කිසි ලාභයක් ලබන්න අපි බහන්න ගෙන්න ගද්දී ඒ කියන්නේ විකුණන්න සේල් එකට බහන්න ගෙන්න ගද්දී මේ ඒ ඕගොල්ලන් ගෙන්න ගන්න පෙට්ටියට අදාළව වැඩි ප්‍රමාණයක් කරන දේවල් ගෙනාවොත් ඔයාලට ලොකු ලාභයක් උපයන්න පුළුවන්. ඉතින් මේකේ එක එක්කිනාගේ අවශ්‍යතාවල් වෙනස්නේ. ඒක නිසා මේ ඕගොල්ලන්ට කැමති දෙයක් ඔය විදිහට ගෙන්න ගන්න පුළුවන්. මම ඔය උදාහරණ වලින් තමයි කියුවේ. හරි. ඊළඟට මෙතන chat එක මේ විදිහට මම ඔයාලන්ට පෙන්වනවා තියෙනවා. මෙතන කෑලි 420 එයා කියලා තියෙනවා CBM එකට කෑලි 420ක් අල්ලනවා කියලා. එතකොට දැන් මෙතනදී මම බලන්න ඕනි CBM එකක් ලංකාවේ ක්ලියර් කරගන්න කොච්චර මුදලක් යනවද කියලා. එතකොට ඔයගොල්ලෝ CBM එකට වඩා අඩුවෙන් ගන්නව නම් මෙයාගෙන් ඉල්ල ගන්න ඕනේ මේ ඔයගොල්ලෝ කෑලි 100ක් ගන්නවා කියමුකෝ. කෑලි 100ට අදාළ මේ පාර්සලේ ඩොමිනේෂන් එකකට කියන්නේ.
ඒ කියන්නේ උස දිග පළල බර කොච්චරක් තියෙනවද කියලා එයාගෙන් ඉල්ල ගන්න ඕනේ. එතකොට එයා ඒ විස්තර ටික දෙනවා. දැන් මම CBM එකක් කියලා කෙලින්ම කියපු නිසා එයා දන්නවා මීටරේ පෙට්ටියක් කියලා. ඒක නිසා තමයි මේ විදිහට මට එවලා තියෙන්නේ. හරි. පස්සේ දැන් මෙහෙම දැන් ඕගොල්ලෝ බඩු ගෙන්න ගද්දි මේ විදිහට දැන් මම තවත් දේවල් කියන්න තියෙනවා. chat එකක් කරගෙන යද්දි සප්ලයි එක මේ ඕගොල්ලෝ ගේන බහණ්ඩේ ක්වොලිටි එක පොඩ්ඩක් බලන්න ඕනේ. එතකොට මේ එයා මේ විදිහට වීඩියෝ එකක් එහෙම දාලා තියෙනවා. ඒ ස්ලිපර්ස් වල මේ විදිය වීඩියෝ එකක් දාලා තියෙනවා. ඉමේජ් එක විතරක් බලලා අපි බඩු ගන්නෙ නැහැ. අනිවාර්යෙන් ওই ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඊට පස්සේ අර CBM එකට අදාළව එයා ඉන්වොයිස් එකක් මං ඉල්ලලා තිබුණා. ඒ ඉන්වොයිස් එකත් මේ විදිහට දාලා තිනවා. මේ ඉන්වොයිස් එකේ පැහැදිලිව දාලා තිනවා මේකේ හැම විස්තරයක්ම කොච්චරක් කෑලි ප්‍රමාණය කොච්චරද, එතකොට මිල කොච්චරද ඒ විදිහට දාලා තියෙනවා. ඊට පස්සේ shipping address එක ඉල්ලලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් දැන් මෙතනදී අපි බඩු ගේන්නේ ඩිරෙක්ට් අපේ ගෙදර address එක දීලා ගෙන්න ගන්න නැහැ නේ ඕගොල්ලන්ට මං කියලා දීලා තියෙන විදිහට. එතකොට ගෙන්න ගන්නේ අපේ චීනේ තියෙන warehouse එකේ. ඒ address එක මට කතා කරලා ඔයගොල්ලන්ට ඉල්ල ගන්න පුළුවන්. එතකොට දැන් මං එයාට දීලා තියෙනවා චීනේ තියෙන warehouse එකේ address එක. එතකොට මේ address එක දුන්නට පස්සේ දැන් එයාගේ තියෙන ගබඩාවේ ඉඳලා අපේ තියෙන ෆැක්ටරි එකට යවන්නත් මේ warehouse එකට යවන්නත් මේ යම්කිසි shipping cost එකක් ආය කරනවා. සමහර සප්ලයිලගේ අනුව ඒක වෙනස් වෙනවා ඒගොල්ලෝගේ දුර ප්‍රමාණවල අනුව. එතකොට එයා ආපහු ඉන්වොයිස් එක හදලා දාලා තිනවා. මෙතන shipping cost එක විදිහට මෙතන ඩොලර් 23ක් ඇඩ් කරලා තිනවා වෙනම. ඊට පස්සේ ගාන දාලා තිනවා. ඔය විදිහට තමයි වෙන්නේ සාමාන්‍ය. ඊට පස්සේ මේ දැන් මේක මං ගෙවලා මොකුත් නැහැ. මේ ටික කන්ෆර්ම් නම් ඔයාලා ඊට පස්සේ කරන්න ඕනේ මේකේ අනිවාර්යෙන් මේ ගේන ප්‍රමාණය ගාන මෙහෙන් ක්ලියර් කරගන්න කීයක් යනවද කියලා බලව ගන්න ඕනේ. අපි ඊළඟ ස්ටෙප් එකේදී මම ඒක කියලා දෙන්නම් ඒක කොහොමද හරියට වෙන්නේ කියලා. දැන් මේ විස්තර ටික ගත්ත ගමන් මෙයාට දැන් පේමන්ට් එක මුකුත් කරලා නැහැ. දැන් මේක අපි සම්පූර්ණ ගණන් බලලා කන්ෆර්ම් නම් තමයි පේමන්ට් එක කරලා ඊට පස්සේ අපේ චීනේ තියෙන warehouse එකට යාට බඩු ටික යවන්න කියලා ඕගොල්ලන්ගේ shipping mark එක මේ පැත්තෙන් ඕගොල්ලන්ට මන් දීලා ඒක හැන්ඩල් කරනවානේ. ඒක දීලා බඩු ටික ගන්න එක වැඩේ කරනවා. හරි. ඊළඟට අපි බලමු කොහොමද ගණන් තීරණය වෙන්නේ කියලා. දැන් සාමාන්‍ය සප්ලයි කෙනෙක්ගේ බඩු ගත්තට පස්සේ ඒ කියන්නේ බඩු මේ කියන්නේ ගන්න කලින් ඕගොල්ලන්ට බලන්න පුළුවන් කොහොමද මේ ඒ වාගේ ගෙන්න ගන්න යන පැකේජ් එකේ සයිස් එක මේ විස්තර ටික දුන්නට පස්සේ CBM කොච්චරක් තියෙනවද කියලා මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. මෙන්න මේ ඇප් එක දාගත්තා නම් CBM calculator කියලා ඇප් එකක් තියෙනවා Play Store එකේ ඕගොල්ලන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. එතකොට සප්ලයි කෙනෙක් දෙන මේ විස්තර ටික මම ඔයාලට පෙන්නන්නම්. මේ ඒ වගේ චෙක් කරපු ඉන්වොයිස් එකක් මේ තියෙන්නේ. දැන් මෙතන දැන් මෙන්න මේ ලෑම්ප් එක ගෙන්න ගන්න ලෑම්ප් එකේ කෑලි 30ක් ගෙන්න ගන්න බලලා තියෙනවා මේ කෙනෙක්. මට අපේ ඒපු කස්ටමර් කෙනෙක්ගේ විස්තර මේ. එතකොට එයා මේ සප්ලයිගෙන් ඒ කෑලි 30ට අදාළව මේ විස්තරي අරන් තියෙනවා මෙතන. ඒ කියන්නේ පැකේජ් සයිස් එක කොච්චරක්ද බර කොච්චරක් තියෙනද කියලා ඕගොල්ලන්ට පේනවා මෙතන 62.5යි 50යි. ඒ කියන්නේ පැකේජ් එකේ සයිස් එක. දැන් මෙතන CBM එක කොච්චරක්ද කියලා අපි අතනින් ගිහිල්ලා කැල්කියුලේට් කරගන්න පුළුවන්. මෙන්න මේ ගණන් තුන දාගත්තට පස්සේ මෙතන මෙන්න මම පෙන්නන්නම්. 62.5යි 50යි 30යි. එතකොට මෙතන ඔයගලන්ට පේනවා මේ විස්තර ටික දීපු ගමන් CBM කොච්චරක්ද කියලා. CBM 0.094ක් තමයි. ඒ කියන්නේ CBM එකක් නෑ මෙතන. එතන කෑලි 30 ගන්න CBM එකක් නෑ. එතකොට මෙතන අපි දැන් සාමාන්‍ය ලංකාවට ගෙන්න ගන්න කොච්චර ගාණක් යනවද කියලා මෙතන චෙක් කරලා බලලා තිනවා. ඊට පස්සේ ඒ ගාණට අදාළව කිලෝ 10යි කොස්ට් එක වෙනවා 15345ක්. ඒ පැකේජ් එක ගෙන්න ගන්නවා නම්. එතකොට මේක මෙයාට CBM ප්‍රමාණය වැඩි කරා නම් ඒ කියන්නේ මේ කෑලි 30ක් ගෙන්න ගන්න මේ ගාණ යනවා. මෙහෙන් ක්ලියර් කරලා ගන්නම. එතකොට මේකට මේ කියන්නේ CBM එකක් වගේ ගන්නව නම් සාමාන්‍යයෙන් කෑලි 330ක් වගේ වෙතන වදිනවා.
එතකොට සාමාන්‍ය ලක්ෂ 20000ක් වගේ යනවා ක්ලියර් කරලා ගන්නම. එතකොට සාමාන්‍ය කෑලි 330 අපි බෙදුවොත් ඒ ගානෙන් එතකොට එකට කොස්ට් එක රුපියල් 300 ගාණක් වගේ වැටෙනවා. කියන්නේ මෙහෙන් ක්ලියර් කරලා ගන්න. ඔන්න ඔය විදිහට තමයි සාමාන්‍යයෙන් ගණන් අපි හදන්නේ. ගණන් හදලා බලන්නේ. දැන් ඒ විදිහට දැන් සැපයුම් කරුගෙන් ගන්න විස්තරේ ඒ විස්තර ටික අපි මෙහි කාගෝ ක්ලියර් කරන්න යන්න කොච්චරක් යනවද කියලා ඒ විදිහට ඕගොල්ලෝ මට හරියට මෙන්න මේ විදිහට එව්වට පස්සේ මෙන්න මේ විදිහට මේ පැකේජ් එකේ මොනවද ගේන්නේ කියලා ඒ අයිටම් ෆොටෝ එකයි ඊට පස්සේ ඒකේ මෙන්න මේ විදිහට කොච්චරක්ද ප්‍රමාණය සම්පූර්ණ කියන්නේ එන පාර්සලේ ප්‍රමාණය කොච්චරක් තියෙනවද කෑලි කීයක් තියෙනවද එතකොට ඒකේ තව ඕනේ වටිනාකම කොච්චරක්ද කියන එකයි බර කොච්චරක්ද කියන එකයි මෙතන කිලෝ 10ක් කියලා දාලා තියෙනවා එන්නේ විස්තර ටික එව්වට පස්සේ අපි මේක චෙක් කරලා කියනවා මෙහි කාගෝ එකෙන් ක්ලියර් කරලා කස්ටමර් එකෙන් ක්ලියර් කරලා කාගෝ සර්විස් ගාන කොච්චරක් යනවද සම්පූර්ණ ගාන කොච්චරක් යනවද කියලා අපි ඒක පැහැදිලිව ඕගොල්ලන්ට බලලා කියනවා. ඉතින් ওই විදිහට තමයි සාමාන්‍යයෙන් අපි මෙතන ගණන් බලන්නේ. ඉතින් සීකාගෝ ක්‍රමයට බහන්න ගෙන්නද්දි. ඉතින් මොන හරි තවත් ගැටලු තියෙනවා නම් ඒව කතා බහ කරලා අහන්න පුළුවන්. ඉතින් අර සප්ලයි කෙනෙක්ගෙන් විස්තර ගද්දී අනිවාර්යයෙන්ම ඔන්න ඔය විස්තර ටික ගන්න. දැන් සප්ලයි කෙනෙක් ඊට පස්සේ ඔයගලන්ට මෙන්න මේ විදිහට chat කරාට පස්සේ ඔයගොල්ලෝ ඉන්වොයිස් එක ඉල්ලුවාට පස්සේ ඇඩ්‍රස් එකක් එහෙම ඉල්ලුවොත් ඒක මට මෙසේජ් එකක් දාලා ඒ ඇඩ්‍රස් එක ඉල්ල ගන්න. චීනි තියෙන වෙයාහවුස් එකේ ඇඩ්‍රස් එක දෙන්නම්. එතකොට එයා කාගෝ වලට වෙනම ඇඩ්‍රස් එකක් සී කාගෝ වලට අපි වෙනම ඇඩ්‍රස් එකක් තියෙනවා. එතකොට ඒ ඇඩ්‍රස් අදාළ ඇඩ්‍රස් එක දෙන්නම්. එතකොට ඉන්වොයිස් එකට එයා ඒගොල්ලෝ එයාගේ ගබඩාවේ ඉඳලා අපේ වෙයාහවුස් එකට යන්න යන ගානත් එක්ක ඔයාට ඒක ඉන්වොයිස් එක හදලා දෙයි. ඉතින් ওই විදිහට තමයි වෙන්නේ. ඉතින් මොන හරි තව ගැටලු තියෙනවා නම් අහලා දැනගන්න පුළුවන්. සාමාන්‍යයෙන් සප්ලයි කෙනෙක්ගෙන් අනිවාර්යයෙන්ම මේ chat එකක් කරද්දී මේ මං කියපු ওই ගයිඩ්ලයින් ෆලෝ කරන්න. එතකොට දැන් ඔයගොල්ලෝ මෙන්න මේ වගේ මං කලින් කිව්වා වගේ මේ දාලා තියෙන මිලම හැම භාණ්ඩයකම හිතන්න එපා. අර සප්ලයි කෙනෙක් එක්ක chat කරද්දී පොඩ්ඩක් ඔයගොල්ලොත් කපටි වෙන්න. මුලින් වැඩි ක්වොන්ටිටියක් ඉල්ලලා පස්සේ ඒක අඩු කරලා එයාගේ පොඩ්ඩක් අර විශ්වාසය දිනා ගන්න විදිහට හොඳ කස්ටමර් කෙනෙක් විදිහට රඟපාලා එහෙම මේ මිල පොඩ්ඩක් අඩු කරගන්න බලන්න. එහෙම දේවලුත් මේකේ තියෙනවා ඉතින්. එතකොට බඩු ගෙන්න ගද්දී අර කිව්වා වගේ කියන්නේ CBM එකට අඩු ප්‍රමාණ ගෙන්න ගන්නත් පුළුවන්. CBM එකක් ගෙන්න ගන්නත් පුළුවන්. ඊටත් වඩා වැඩි ප්‍රමාණ ගෙන්න ගන්න පුළුවන්. එහෙම ගැටලුවක් නැහැ. මම ওই උදාහරණ කියවුවේ. ඉතින් අර වැඩි ප්‍රමාණයක් ගෙන්න ගද්දී යම් කිසි වාසියක් තියෙනවා. කියන්නේ ඔයගලන්ට මේ යන මේ කියන්නේ එකක් වෙනුවෙන් දරන්න ඕනේ පිරිවැය ගොඩක් වෙලාවට අඩු වෙනවා. ඒක නිසා ඒ ගැනත් පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. මේ පොඩි ප්‍රමාණ ගේන්න ගන්න බෑ කියනව නෙවෙයි. ගේන්න ගන්න පුළුවන්. ඉතින් තව දේවල් තියෙනවා. ඉතින් මේ කියන්නේ මේ එක් භාණ්ඩ වලට තව දෙයක් කියන්න ඕනේ. ඒ කියන්නේ ලංකාවේ හැම භාණ්ඩ දැන් සමහරව අහනවා දැන් මේ CBM එකක් ගෙන්න ගන්න එකපාරම අහනවා කොච්චරක්ද CBM එකක් හරි මෙන්න මේ ප්‍රමාණය ගෙන්න ගන්න කීයද ගන්න කියලා. එතකොට ඒක කියන්න බෑ. මොකද එක් භාණ්ඩ වලට SH කෝඩ් අනුව තීරණය වන බදු මුදල් තියෙනවා. එතකොට ඒවා එකින් එකට භාණ්ඩ වලට මේ ඒක වෙනස්. එතකොට අපි ගේන පාර්සලේ සයිස් එක එතකොට ඒක මේ බර ප්‍රමාණය වටිනාකම ගේන්නේ මොනවාද ඒ හැමදේම අනුව තමයි එතකොට මිල තීරණය වෙන්නේ. එතකොට අර මං කියපු විදිහට ඒ විස්තර ටික මේ සැපියුම් කරුවන්ගෙන් හරියට ඒ දේවල් අරන් දෙන්න පුළුවන් නම් අරන් දුන්නොත් මේ කොච්චර මේ මුදලක් මේකට යනවද කියලා ඒක බලවලා දෙන්න පුළුවන්. අනිත් එක තමයි සමහර කට්ටිය දැන් ওই විස්තර ටික දීපු ගමන් අහනවා කීයද කියලා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි අර ඉන්වොයිස් චෙක් කරද්දී ඒක SH කෝඩ් චෙක් කරලා බලලා ඒ දේවල් කරන්න යම්කිසි කාලයක් ගත වෙනවා. සමහරලාට එක්කෙනෙක්ගෙන් එකක් බලලා දෙන්න සමහරලාට දවසක් වගේ කාලයක් ගත වෙන්නත් පුළුවන්. කියන්නේ අද දුන්නට පස්සේ හෙට ඒ ගාන බලලා දෙන්න තමයි සමහරලාට වෙන්නේ. අර තියෙන කාර්ය බහුල තත්ත්වයක් එක්කත් එහෙම දේවල් වෙනවා. ඉතින් ඒකත් පොඩ්ඩක් ඉවසීමෙන් තේරුම් ගන්න. ඉතින් වැඩේ කරගෙන යමු. ඔන්න ඔය විදිහට තමයි ඔය දේවල් වෙන්නේ. මං කිව්වා වගේ මොන හරි තියෙනවා නම් මැසේජ් එකක් කෝල් එකක් දාලා අහගන්න. හොඳයි එහෙමනම් බොහොම ස්තුතියි.